ආයිබෝවන් කියලා පිළිගන්න වෙන්ද වගේම අදත් ඔයාලා ඔක්කොම ටෙච්චිත්ලාර YouTube channel එකට මම ඔයාලට අද කියලා දෙන්නේ ඔයාලා thumbnail එකේ දැකපු විදිහට අපි කොහොමද අපේ එක WhatsApp එකෙන් account දෙකක් පාවිච්චි කරන්න කියලා එක account එකකින් අනිත් account එකට switch වෙලා අපිට මේ account දෙකම පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව යන් අපේ වීඩියෝ එකට. මතක ඇතුව ටෙච්චිත්ලාර YouTube channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. මුලින්ම අපි යන්න ඕනේ අපේ WhatsApp app එක ඇතුළට. මම දැන් යනවා මගේ WhatsApp app එක ඇතුළට. ගියාට පස්සේ මගේ දැන් පාවිච්චි කරන WhatsApp එක මේ විදිහට බලා ගන්න පුළුවන්. මගේ chat එකත් එක්ක මම මේකට දැන් තව අලුත් නම්බර් එක WhatsApp එකක් add කර ගන්න යන්නේ මේකටම. අපි කොහොමද කියලා බලමු. අපිට මෙතන උඩින් පේන dot තුන. අපි ඒ dot තුන උඩ මේ විදිහට touch කර ගන්න ඕනේ. touch කරගත්තට පස්සේ අපිට මෙතන පේනවා setting කියලා option එකක්. අපි මේ setting කියන option එකට යන්න ඕනේ. ගියාට පස්සේ අපිට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේ ඉන්ටර්ෆේස් එකේ අපි යන්න ඕනේ මෙතන මෙන්න මේ ඊතලේ ගාවට. මම මේ ඊතලේ උඩ මේ විදිහට ටච් කර ගන්නවා. ටච් කරගත්තට පස්සේ අපේ දැන් තියෙන account එක පෙන්නනවා. ඒ වගේම add account කියලා පෙන්නනවා. අපිට දැන් මේකට account එකක් add කර ගන්න පුළුවන්. මම දැන් මේ add account කියන එක දැන් මේ විදිහට ටච් කර ගන්නවා. ටච් කරගත්තට පස්සේ අපිට මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේ ඉන්ටර්ෆේස් එකේ අපි මේ agree and continue කියන එක දෙන්න ඕනේ. දුන්නට පස්සේ අපේ phone number එක මෙතෙන්ට add කරගන්න තියෙනවා. මම දැන් මගේ phone number add කරගන්නවා. මම add කරගෙන ඉවරලා මේ විදිහට next කියන එක දෙනවා. is this the correct number කියලා මේ number එක හරිද කියලා මම මේක yes කරනවා. yes කරාට පස්සේ අපි මේක verify කරන ක්‍රමයක් අහනවා. අපි මේක මේ try another way දෙන්න ඕනි. දුන්නට පස්සේ අපිට මේකෙන් verify කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. miss call එකකින් verify කරගන්න පුළුවන්, SMS එකකින් verify කරගන්න පුළුවන්, voice call එකකින් verify කරගන්න පුළුවන්. මම දැන් මේ SMS කියන එක මේ විදිහට දීලා continue කරගන්නවා. ඊට පස්සේ අපි දුන්නු phone number එකට දැන් අපිට මේ විදිහට කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. අපි දැන් මේ phone number එකට ගිහිල්ලා ඒ OTP කෝඩ් එක බලාගමු. මම දැන් මේ විදිහට enter කරගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් අපේ verification එක complete වුණා. ඊට පස්සේ අපේ මේ විදිහට profile එක බලා ගන්න පුළුවන්. අපිට මෙතන profile picture එකක් add කර ගන්න පුළුවන්. මෙතනින් අපේ නම දා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේක මේ විදිහට next කරගන්න. next කරගත්තට පස්සේ අපිට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. අපිට මේක මෙතනින් skip කරගන්නත් පුළුවන්. නැත්නම් අපිට මේ විදිහට login with your face fingerprint screen lock එකකින් අපිට කැමති lock එකක් දා ගන්න පුළුවන්. ඒක අපිට control කරගන්න පුළුවන්. මම මේක මෙතනින් දැන් skip කරගන්නවා. ඊට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මම දැන් මේකට chat එකක් add කරගෙන තියෙන්නේ. මගේ chat තිබ්බේ නැති හින්දා මම මේකට මගේ අනිත් නම්බරේ තියෙන chat එක මේ විදිහට add කරගත්තා. අපිට මේ විදිහට මේකෙන් ඕන chat එකක් අපිට add කරගෙන අර විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. මෙතන WhatsApp update කරන්න පුළුවන්. මෙතනින් call අපිට අර විදිහටම මේකේ අනිත් features අනිත් WhatsApp වල විදිහමයි කියන්නේ කිසිම වෙනසක් නැහැ. මේකේ account දෙකක් තියෙනක විතරයි වෙනස. අපිට ඕන විදිහට මේකත් පාවිච්චි කරගන්න පුළුවන්. අපිට පුළුවන් මේ account එකෙන් අනිත් account එකට switch වෙන්න නම් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මේ විදිහට touch කරලා මේ යටින් බලා ගන්න පුළුවන් switch account කියලා. අපිට කරන්න තියෙන්නේ මේ switch account කියන උඩ මේ විදිහට touch කරගන්න. ඊට පස්සේ අපිට ආයෙත් අපේ account එකෙන් මේකට switch වුණා. අපිට ආපහු අර account එකට switch වෙන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ මෙතන dot තුන උඩ මේකේ touch කරලා මේ switch account කියන තැන මේ විදිහට touch කරගන්න. එතකොට අපිට ආයෙත් අර account එකට යන්න පුළුවන්. ඔන්න ඔහම තමයි අපි ලේසියෙන්ම එකම WhatsApp app එකේ number දෙකක් add කරලා WhatsApp දෙකක් විදිහට එකම app එක පාවිච්චි කරන්නේ. මම ඔයාලට අද කියලා දුන්නු දේ ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් අදට මම මගේ වීඩියෝ එක නවත්තනවා. මතක ඇතුව Tech with Lara YouTube channel එක subscribe කරලා notification all දාලා තියන් ගන්න. එහෙනම් ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. අද මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම thank you.